අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලගේ Binance එකට, Bybit එකට, Nexi එකට ඩොලර්ස් අරගන්න පුළුවන් ලංකාවේ වෙබ්සයිට් එකක් ගැන. ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එකෙන් රුපියල් 100 ඉඳන් සල්ලි ඩිපොසිට් කරලා ඔයාලගේ Binance එකටම සල්ලි අරගන්න පුළුවන්. ඔයාලා මේකට සල්ලි ඩිපොසිට් කරාට පස්සේ විනාඩි 5ක්වත් යන්නත් කලින් ඔයාලා දීපු contract address එකට මෙයාලා crypto ටික send කරනවා. Binance එකේ තියෙන P2P rate එකට තමයි මෙයාලත් මේ USDT අපිට අරගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පුළුවන් මේක HMB, commercial bank, සම්පත් බැංක්, DFCC වගේ බැංක් කැමති එකට ඔයාලට සල්ලි ඩිපොසිට් කරපු ගමන් ඔයාලට මේකේ USDT ටික අපේ wallet එකටම එනවා. අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ වෙබ්සයිට් එකෙන් ඔයාලා හරියටම USDT buy කරගන්නේ කොහොමද කියලා. පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරගත්තාම ඔයාලට මේ වෙබ්සයිට් එක ඕපන් කරගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකේ නම තමයි Swapgate කියන්නේ. මෙයාලගේ හැම සෝෂල් මීඩියා ලින්ක් එකම මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා මෙයාලගේ WhatsApp community එකට, මෙයාලගේ YouTube channel එකට, ඒ වගේම මෙයාලගේ special news දෙන Telegram channel එකට වගේ මෙයාලා Telegram group එකටයි, ඒ වගේම මෙයාලත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම WhatsApp group එකකුත් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙයාලගේ WhatsApp group එකට join වෙලා මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම ඔයාලට මෙයාලත් එක්ක message කරලා ඒක විසඳ ගන්න පුළුවන්. මේක automate system එකක්. මේක අපිට USDT buy කරනවා නම් පුළුවන් උදේ 8 ඉඳන් රෑ 11 වෙනකම් buy කරන්න පුළුවන්. ඒ වගේම අපිට minimum රුපියල් 100 ඉඳන් රුපියල් ලක්ෂයක් වෙනකම් අපිට මේක USDT buy කරගන්න පුළුවන්. අපි මෙයාලගේ bank account වලට සල්ලි දාලා මෙයාලගේ මේක confirm කරපු ගමන් මේ අනිත් පැත්තට අපිට ඔටෝම මෙයාලගේ system එකෙන් USDT ටික send කරනවා. ඒ හින්දා විනාඩි 5ක්වත් යන්නත් කලින් අනිවාර්යෙන්ම ඔයාලගේ wallet එකට USDT ටික එනවා. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේකේ Bybit එකට, Binance එකට, Nexi එකට කොහොමද හරියටම සල්ලි මෙයාලගේ account එකට දාලා කොහොමද USDT ටික අපේ account එකට එන්නේ කියලා. ඒ වගේම පුළුවන් ඔයාලට CMD machine එකකින් උනත් මේකේ සල්ලි deposit කරන්න පුළුවන්. ඔයාලා CMD machine එකකින් සල්ලි deposit කරනවා නම් අනිවාර්යයෙන්ම මෙයාලව contact කරගෙන ඊට පස්සේ තමයි ඔයාලා CMD machine එකකින් deposit කරන්න ඕනේ. ගොඩක් ප්‍රශ්න වෙන හින්දා තමයි ඔයාලා CMD machine එකකින් සල්ලි deposit කරනවා නම් ඉස්සෙල්ලාම මෙයාලට WhatsApp එකට message එකක් දාලා ඊට පස්සේ verify කරලා ඊට පස්සේ තමයි ඔයාලා සල්ලි deposit කරලා මෙයාලට මේක වැඩ කරගෙන අපිට ඊට පස්සේ USDT ටික release කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලා CMD machine එකකින් සල්ලි deposit කරනවා නම් ඉස්සෙල්ලාම මෙයාලා WhatsApp එකෙන් contact කරගෙන ඉන්න. අනිවාර්යෙන් මේ වෙබ්සයිට් එක use කරනවා නම් අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. ඔයාලට ID card එකක් තියෙනවා නම් විතරයි ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එකේ USDT buy කරන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මේ වෙබ්සයිට් එකේ USDT buy කරනකොට ඔයාලා මෙතනින් fill කරන නමයි ඒ වගේම ඔයාලගේ receipt එකේ තියෙන නමයි same වෙන්න ඕනේ. එහෙම නම් දෙකක් තිබ්බොත් එහෙම ඔයාලගේ මේ ටික hold වෙනවා. එහෙම නැත්නම් ඔයාලගේ මෙතෙන්ට දෙන නමයි ඒ වගේම ඔයාලගේ bank account එකේ නමයි same වුණොත් විතරයි මෙයාලා මේ USDT ටික same මේ අපේ wallet එකට send කරන්නේ. ඔයාලට පුළුවන් Binance එකට ඔයාලා USDT අරගන්නවා නම් රුපියල් 100 ඉඳන් පුළුවන්. ඒ වගේම ඔයාලා Bybit හරි Nexi එකට අරගන්නවා නම් ඔයාලට USDT 10 ඉඳන් තමයි ඔයාලට මේ වෙබ්සයිට් එකෙන් අරගන්න පුළුවන් වෙන්නේ. අපි මේ වෙබ්සයිට් එකෙන් USDT buy කරනකොට අපිට P2P rate එකකම තමයි හම්බෙන්නේ. ඒ නිසා කිසිම මුදලක් අඩු වෙන්නෙත් නැතුව වැඩි වෙන්නෙත් නැතුව P2P rate එකකම තමයි ඔයාලට මේ වෙබ්සයිට් එකෙන් USDT අරගන්න පුළුවන් වෙන්නේ. P2P එකට වඩා මේක trusting එක තමයි මම ඔයාලට මේක recommend කරන්නේ. ඒ නිසා ඔයාලත් අනිවාර්යෙන්ම ඔයාලා USDT buy කරනවා නම් ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එකෙන් USDT buy කරන්න. ඔයාලා Binance එකේ USDT buy කරනවා නම් ඔයාලට එක්කෙනෙක්ගෙන් buy කරනවා නම් ඔයාලට bank account එකයි වගේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙයාලගේ bank account ගොඩක් තියෙන හින්දා ඔයාලට කැමති bank එකක් select කරලා ඊට පස්සේ ඔයාලා කැමති එකට සල්ලි දැම්මම පස්සේ තමයි ඔයාලට මේක USDT ටික අරගන්න පුළුවන් වෙන්නේ. Binance එකට වඩා මේක fast හින්දා තමයි මම ඔයාලට මේ වෙබ්සයිට් එක recommend කරන්නේ. ඉස්සරහට මෙයාලගේ app එකකුත් launch කරන හින්දා අනිවාර්යෙන්ම ඔයාලා මේ වෙබ්සයිට් එකෙන් USDT 100% trusted දීලා buy කරගන්නත් පුළුවන්. අපි බලමු කොහොමද මේ වෙබ්සයිට් එකේ USDT buy කරගන්නේ කියලා. ඔයාලා ඉස්සෙල්ලාම වෙබ්සයිට් එක open කරගත්තාම මේ විදිහට තමයි home එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා ඉස්සෙල්ලාම මෙතන තියෙන start exchange කියන එකට ක්ලික් කරගන්න ඕනේ. ඒකට ක්ලික් කරගත්තාම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් Binance, Nexi, Bybit කියලා තියෙනවා. ඔයාලා ඉස්සෙල්ලාම මෙතනින් කැමති exchange එක තෝරගන්න ඕනේ. මම ඉස්සෙල්ලාම ඔයාලා Binance එකට කොහොමද සල්ලි deposit මේ USDT අරගන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මම ඉස්සෙල්ලාම මෙතන තියෙන Binance කියන එකට select කරගන්නවා. select කරගත්තාම ඔයාලට මෙතන යටින් බලා ගන්න පුළුවන් Binance එකේ UID එක දෙන්න කියලා ඇවිල්ලා තියෙනවා. මම දැන් මෙහෙම මගේ Binance account එක open කරගන්නවා. Binance
Binance account එක open කරගත්තාම ඔයාලට මෙතන වම් පැත්තේ උඩින් බලා ගන්න පුළුවන් ඉරි කැලි තුනක් තියෙනවා. ඔයාලා ඉස්සෙල්ලා මේක උඩ ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තාම ඔයාලගේ මෙහෙම ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඔයාලට මේ ප්‍රොෆයිල් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න පුළුවන්. ක්ලික් කරගත්තාම ඔයාලගේ ප්‍රොෆයිල් එකේ තියෙන නම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන යටින් බලා ගන්න පුළුවන් Binance ID වරහන් ඇතුලේ UID කියලා එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙතනින් මේක copy කරගන්න. එහෙම නැත්නම් පුළුවන් ඔයාලට Binance එකේ pay කියන option එකට ගිහිල්ලා එතන තියෙන Binance එකේ UID එක එතනින් උනත් copy කරගන්න පුළුවන්. මේ විදිහේ ලේසින්ද තමයි මම ඔයාලට කියන්නේ මෙහෙම ඔයාලා copy කරගන්න. ඉස්සෙල්ලාම ඔයාලා මෙතනින් තියෙන Binance ID කියන එක ඔයාලා copy කරගෙන ඊට පස්සේ ආපහු website එකට එන්න ඕනේ. website එකට ඇවිල්ලා මෙතන තියෙන enter your Binance UID කියන තැනට ඔයාලා copy කරන් ආපු ID එක paste කරගන්න. paste කරගෙන ඊට පස්සේ ඔයාලා මෙතනින් තියෙන next කියන එක උඩ click කරගන්න ඕනේ. next කියන එක උඩ click කරගත්තාම ඔයාලට පුළුවන් මෙතනින් කැමති LKR ප්‍රමාණයක් මෙතනින් type කරගන්න පුළුවන්. ඔයාලා Binance එකට අරගන්නවා නම් රුපියල් 100යි දැන් ඔයාලට මේක USDT අරගන්න පුළුවන්. ඔයාලට Maxi එකට හරි Bybit එකට හරි ඔයාලා USDT අරගන්නවා නම් අඩම USDT 10යි දැන් තමයි ඔයාලට අරගන්න පුළුවන් වෙන්නේ. මම මෙතන මේ LKR amount කියන එකට මෙහෙම රුපියල් 100ක් කියලා type කරගන්නවා. type කරගෙන ඊට පස්සේ මම පල්ලෙහාට ගිහලා මෙතන තියෙන next කියන එක උඩ click කරගන්නවා. ඒ වගේම ඔයාලට මෙතන උඩින් කොළ පාට බලා ගන්න පුළුවන් මේ වෙනකොට මෙයාලා ගාව USDT 300ක් වගේ available කියලා ඇවිල්ලා තියෙනවා. එහෙම USDT තිබ්බොත් තමයි ඔයාලට මේ website එකේ USDT buy කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතෙන් තියෙන next කියන උඩ click කරගත්තාම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙයාලගේ bank details ටික තියෙනවා. HMB, commercial, සම්පත්, DFCC වගේ ඔයාලට මෙහෙම බැංකු ටික බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනින් කැමති bank එකක් ඉස්සෙල්ලාම ඔයාලා select කරගන්න පුළුවන්. මම මෙහෙම ඉස්සෙල්ලාම මෙතන තියෙන සම්පත් bank කියන එක උඩ click කරගන්නවා. ඒක උඩ click කරගෙන ඊට පස්සේ මෙතන යටින් තියෙන next කියන උඩ මම click කරගන්නවා. next කියන උඩ click කරගත්තාම ඔයාලට මේ පොඩි details ටිකක් පුරවන්න ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලා මේ details ටිකට අනිවාර්යෙන්ම හරිම details ටික දෙන්න. ඔයාලා හරියට details දුන්නේ නැත්නම් ඔයාලගේ amount එක මේක freeze වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම හරිම ගැලපෙන details ටික දුන්නොත් විතරයි ඔයාලට මේක USDT ටික අරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලා මෙතන full name කියන එකට ඔයාලගේ නම type කරගන්න පුළුවන්. ඔයාලා නම type කරගෙන ඊට පස්සේ පුළුවන් ඔයාලට මේ පැත්තේ තියෙන promo code එක ඔයාලා type කරගන්න පුළුවන්. click to cash කියලා ඔයාලා type කරගන්න අනිවාර්යෙන්ම. ඔයාලා මගේ වීඩියෝ එකකින් ඇවිල්ලා USDT buy කරනවා නම් ඔයාලට පුළුවන් අනිවාර්යෙන්ම මෙතනින් තියෙන click to cash කියන එක ඔයාලා type කරගන්න. එහෙම type කරගත්තොත් එහෙම ඔයාලට ඉස්සරහදී අනිවාර්යෙන්ම bonus එහෙම අරගන්න පුළුවන්. ඔයාලා අනිවාර්යෙන්ම මේ promo code එක use කරොත් විතරයි ඔයාලට එහෙම USDT buy කරද්දී අනිවාර්යෙන්ම ඔයාලට මෙහෙම discount එකක් වගේ එකක් අරගන්න පුළුවන් වෙන්නේ. මෙයාලා ඉස්සරහදී මගේ promo code එකට discount දෙනවා කියලා කියපු හින්දා තමයි මම ඔයාලට කියන්නේ අනිවාර්යෙන්ම ඔයාලා මේක USDT buy කරනකොට මේ promo code එක use කරන්න. ඒ වගේම ඔයාලා මෙතන දෙන නමයි ඒ වගේම ඔයාලගේ bank account එකේ තියෙන නමයි same වුණොත් විතරයි මෙයාලා USDT ටික send කරන්නේ. මේක automated system එකක් ඉන්න අනිවාර්යෙන්ම ඔයාලගේ bank එකේ තියෙන නමයි ඒ වගේම ඔයාලා මෙතන තියෙන නමයි හරියම same වෙන්න ඕනේ. මගේ දැන් bank එකේ නම තියෙන RCJ ආරච්චි කියලා. ඒ වුණාට RC කියන්නේ රවින් චතුරංග හින්දා මම මෙතනින් full name කියන එකට රවින් චතුරංග කියලා තමයි type කරගන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන යටින් බලා ගන්න පුළුවන් ID card එක දෙන්න ඇවිල්ලා තියෙනවා. ඔයාලා අනිවාර්යෙන්ම අවුරුදු 18ට වැඩි නම් ඔයාලගේ ID card number එකක් ඇති. එහෙම ID card number එක ඔයාලා හරිම එක තමයි මෙතනින් දෙන්න ඕනේ. එහෙම දුන්නේ නැත්නම් ඔයාලා fake එකක් දුන්නොත් එහෙම අනිවාර්යෙන්ම ඔයාලගේ මේක hold වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙයාලගේ adminලා contact කරගෙන තමයි ඔයාලට ඒක විසඳ ගන්න වෙන්නේ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ real ID number එක ඔයාලට මෙතනින් දෙන්න ඕනේ. ඊට පස්සේ දීලා ඔයාලගේ මෙතනින් gender එක select කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට යටින් පුළුවන් ඔයාලගේ birthday එකත් select කරගන්න. මම මෙහෙම මගේ details ටික පුරවගෙන යනවා. ඔයාලා මේ වෙබ්සයිට් එකෙන් USDT buy කරනවා නම් අනිවාර්යයෙන්ම 2007න් පල්ලෙහා වෙන්න ඕනේ. ඒ කියන්නේ 2006, 2005, 1990 ගණන් ඔයාලට එහෙම කැමති අවුරුද්දක් ඔයාලා ඉපදිලා තියෙනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේ USDT buy කරන්න පුළුවන්. ඔයාලගේ වයස අවුරුදු 18ට වැඩි නම් විතරයි මේ වෙබ්සයිට් එකෙන් USDT buy කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙතනින් verify කරන්න ඇවිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක උඩ click කරගෙන ඔයාලගේ මේ details ටික verify කරගන්න පුළුවන්. මෙයාලගේ automate system එකෙන් ඔයාලගේ ID card number එක real ද කියලා check කරලා බලලා තමයි ඔයාලට මෙතනින් එහාට වැඩේ continue කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන යට කොටුවේ ඔයාලගේ WhatsApp number එක හරි Telegram number එක හරි ඔයාලට මෙතනින් type කරගන්න පුළුවන්. එහෙම type කරගෙන ඊට පස්සේ ඔයාලත් bank එකට සල්ලි දාලා ඔයාලට මෙතන receipt එක upload කරන්න පුළුවන්. මම දැන් මෙයාලගේ bank account එකට සල්ලි ටික දාලා ඊට පස්සේ මම මෙතනින් receipt එක upload කරගන්නවා. receipt එකත් හරියට upload කරගත්තාම ඔයාලට මෙතනින් බලන්න පුළුවන් හරියට මේක upload වුණා කියලා මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ මේක ID card එකත් verify වුණා කියලා ඔයාලට මෙතනින් පොඩි pop up message එකක් එනවා. ඊට පස්සේ ඔයාලා මේකේ පල්ලෙහාට ගිහිල්ලා මෙතන තියෙන next කියන එක උඩ click කරගන්න ඕනේ. ඔයාලා
එක සැරයක් සල්ලි දාපු රිසිට් එක ආපහු ඔයාලා බොරුවට ඇවිල්ලා ඔයාලා මේක අප්ලෝඩ් කරොත් එහෙම ඔයාලට USDT අරගන්න වෙන්නේ නෑ. ඒ වගේම එක රිසිට් එකක් එක වතාවක් විතරයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඔයාලා එහෙම එකම රිසිට් එක දෙපාරක් විතර ඔයාලා අප්ලෝඩ් කරොත් එහෙම මේ වෙබ්සයිට් එකෙන් ඔයාලා ඔටෝමේට්ම බ්ලොක් කරලා දානවා. ඔයාලා ගාව රිසිට් දෙකක් හරි එහෙම කැමති ගානක් තියෙනවා නම් ඔයාලට ඒක පුළුවන් එක පේජ් එකක් විදිහට හදලා ඊට පස්සේ තමයි ඔයාලට මෙතන අප්ලෝඩ් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලා රීමාක් එක විදිහට ඔයාලා මේ දාලා තියෙන ඒවා කිසිම එකක් ටයිප් කරන්න බෑ. ඔයාලා පුළුවන් ඔයාලගේ නම හරි එහෙම නැත්නම් මගේ YouTube channel එකේ නම හරි ඔයාලා ටයිප් කරන්න පුළුවන්. මගේ YouTube channel එකේ නම ඔයාලා ටයිප් කරොත් එහෙම අනිවාර්යෙන්ම ඔයාලට ඉස්සරහදී මේකෙන් ප්‍රොමෝෂන්ස් දුන්නොත් එහෙම ඔයාලට අනිවාර්යෙන්ම ඔයාලට ඒවත් අරගන්න පුළුවන්. ඉස්සරහට අනිවාර්යෙන්ම ඩිස්කවුන්ට් දෙන හින්දා තමයි මම ඔයාලට කියන්නේ අනිවාර්යෙන්ම මගේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරන්න කියලා. ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙතෙන් තියෙන next කියන උඩ ක්ලික් කරගන්න පුළුවන්. next කියන උඩ ක්ලික් කරගත්තාම ඔයාලට මෙතනින් සමරිය සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන්. ඔයාලා කී රුපියල් කීයකද බයි කරේ, ඒ රුපියල් කීයට හරියනවාද, USDT කීයක් හම් වෙනවද, ඒ වගේම Binance එකේ ID එක, ඒ වගේම මෙයාලගේ bank details ටික, ඒ වගේම අපේ details ටික, ඒ වගේම ඔයාලට මෙතෙන් සම්පූර්ණයෙන්ම මේ අපේ details ටික දුන්න details එක සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාලගේ term and conditions වලට ඇග්‍රී වෙනවා කියලා ඔයාලට මේ ටික් එක දා ගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් මෙතන තියෙන complete order කියන උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් processing වෙලා මෙයා ටික වෙලාවක් යනවා. ඊට පස්සේ ඔටෝම ඔයාලගේ PDF එකකුත් download වෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් දැන් order එක හරියටම complete වෙලා තමයි තියෙන්නේ. ඒ වගේම ඔටෝම PDF එකකුත් download වෙනවා. මම මේ වීඩියෝ එකේ ඉස්සරහදී මේ PDF එකත් ඔයාලට open කරලා පෙන්නන්නම්. ඔයාලා මෙතනින් පුළුවන් ඔයාලගේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම මෙයාලා TikTok එකට හරි එහෙම නැත්නම් WhatsApp එකට හරි එහෙම නැත්නම් Telegram එකට හරි ඔයාලට මෙතනින් උනත් contact කරගන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්නන්නම් මගේ Binance account එකට ගිහිල්ලා කොච්චර වෙලාවක් යනවද කියලා මේ deposit එක වැටෙන්න. මම දැන් මෙතනින් මේක buy කරේ 2.57ට. මම දැන් මගේ Binance එකට ගිහිල්ලා පෙන්නන්නම් මගේ මේ deposit එක වැටලා තියෙනවද කියලා. මගේ දැන් මෙහෙම Binance එක open කරගත්තාට පස්සේ ඔයාලට මෙතනින් උඩින් බලා ගන්න පුළුවන් notification එකක් ඇවිල්ලා තියෙනවා. 2.58 වෙද්දිම හරියටම විනාඩියක්වත් යන්නත් කලින් මගේ Binance එකට මෙහෙම payment එක ඇවිල්ලා තියෙනවා. මම දැන් මෙතන තියෙන මේක උඩ click කරගන්නවා. මේක උඩ click කරගත්තාම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් දැන් history එකයි time එකත් එක්කම ඔයාලට මෙතනින් මගේ USDT ඇවිල්ලා තියෙනවා. මෙයාලා රුපියල් 25ක පොඩි fee එකක් කපා ගන්නවා. රුපියල් 25ක පොඩි fee එකක් කපා ගන්න ඔයාලට transact කරනකොට පොඩි ගාණක් කැපෙන හින්දා ඒක රුපියල් 25ක් ඉන්න තමයි ඔයාලගේ ඒ ගාණ කපාගෙන ඉතුරු ප්‍රමාණය ඔයාලගේ wallet එකට එවන්නේ. ඔයාලා කොහොමද Binance එකට හරි මොකක් හරි network එකකින් send කරත් අනිවාර්යයෙන්ම ඊට වඩා ගාණක් යනවා. ඒ හින්දා තමයි රුපියල් 25ක ප්‍රමාණයක් අඩු කරලා ඉතුරු USDT ප්‍රමාණය අපේ wallet එකට එන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන් 2025 11 25 2.58යි තප්පර 18 වෙද්දිම ආගේ wallet එකට මේ USDT ටික ඇවිල්ලා තියෙනවා. ඔයාලා Binance එකට මෙහෙම අරගන්නවා නම් ඔයාලට මේ automate system එකකින්ද ඒ වෙලෙම අපේ USDT ටික මේ wallet එකට එනවා. මම දැන් ගිහිල්ලා පෙන්නන්නම් මගේ email එකට ආපු mail එක. ඔයාලා බලා ගන්න පුළුවන් මෙහෙම මේ මගේ email එකකට මෙහෙම mail එකක් ඇවිල්ලා තියෙනවා. මං හිතනවා ඔයාලට කොහොමද මේ Binance එකෙන් අපේ UID එක buy කරලා USDT buy කරගන්න කියලා ඔයාලට තේරුණා කියලා. මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද Bybit එකෙන් හරියටම USDT buy කරගන්නේ කියලා. ඔයාලා ආපහු website එකට එන්න ඕනේ. වෙබ්සයිට් එකට ඇවිල්ලා අපි කලින් කරපු විදිහට මෙතන තියෙන start exchange කියන එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඒක උඩ ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලගේ මෙතනින් Bybit account එකක් තියෙනවා නම් ඔයාලා Bybit එකට සල්ලි ඕන නම් ඔයාලා මෙතන Bybit කියන එක උඩ select කරගන්න පුළුවන්. select කරගත්තාම ඔයාලට මෙතන යටින් බලා ගන්න පුළුවන් BP20 contract address එක දෙන්න කියලා ඇවිල්ලා තියෙනවා. ඔයාලා USDT BP20 address එක තමයි දෙන්න ඕනේ. ඔයාලා TRC20 ERC20 එහෙම address දුන්නට ඔයාලගේ මේ wallet එකට සල්ලි එන්නේ නැහැ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම Bybit එකේ USDT BP20 address එක තමයි දෙන්න ඕනේ. ඔයාලට මේ exchange තුන නැතුව ඔයාලට කිසිම wallet එකකට සල්ලි අරගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ Trust wallet එකට, TronLink Pro, ඒ වගේම වෙන කිසිම wallet එකකට ඔයාලට USDT අරගන්න වෙන්නේ නැහැ. ඔයාලට මේ website එකෙන් USDT අරගන්න පුළුවන් ඉන්නේ Binance, Maxi, Bybit කියන exchange තුනට විතරයි. මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද Bybit එකේ USDT BP20 address එක හරියටම copy කරගන්න කියලා. ඔයාලා ඉස්සෙල්ලා මෙහෙම Bybit එක open කරගන්න ඕනේ. Bybit එක open කරගත්තාම ඔයාලට home එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා Bybit එක KYC කරලා තියෙනවා නම් තමයි ඔයාලට මේකේ USDT දා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා පුළුවන් මෙතන තියෙන ඉස්ලාම deposit කියන එක උඩ click කරගන්න පුළුවන්. deposit කියන එක උඩ click කරගත්තාම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් deposit to receive from Bybit user P2P trading Bybit LKR කියලා ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලා පුළුවන් මෙතනින් තියෙන deposit crypto කියන එක උඩ click select කරගන්න. ඒක උඩ select කරගත්තාම ඔයාලට මෙහෙම පොඩි මේ introduction එකක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලා පුළුවන් මේ ටික ඉස්සෙල්ලාම close කරගන්න. එහෙම close කරගත්තාට පස්සේ ඔයාලට
Binance එක විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පුළුවන් මෙතන search bar එකේ USDT කියලා search කරගන්න. මම දැන් මෙහෙම search කරන් තියෙන හින්දා මම මෙතන දෙන USDT කියන උඩ click කරගන්නවා. ඒක උඩ click කරගත්තාම ඔයාලට මෙහෙම network ගොඩක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ERC20, TRC20, BP20, Tron, Sol, USDT 0 මේ වගේ මෙහෙම පල්ලයට යන්න තව මෙහෙම ගොඩක් network බලා ගන්න පුළුවන්. අපි දැන් දෙන්න ඕනේ මේ BP20 කියන address එක. BSC BP20 කියන address එක තමයි අපි copy කරගන්න ඕනේ. මෙතන මම තුන්වෙනියට තියෙන මේ BP20 කියන උඩ click කරගන්නවා. ඒ උඩ click කරගත්තාම ඔයාලට මෙහෙම මේකක් slide කරන්න ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලා එහෙම slide කරාට පස්සේ ඔයාලා මෙහෙම contract address එක බලා ගන්න පුළුවන්. ඔයාලා පුළුවන් මේ contract address එක ඉස්සෙල්ලාම copy කරගන්න. එහෙම copy කරගෙන ඇවිල්ලා ඔයාලා website එකේ ආපහු මෙතන තියෙන BP20 address කියන තැනට ඔයාලා ඒක paste කරන්න ඕනේ. ඔයාලා ඒක paste කරගෙන ඊට පස්සේ මෙතන තියෙන next කියන උඩ click කරගන්න. next කියන උඩ click කරගෙන ඊට පස්සේ ඔයාලට මෙතන USDT amount එක type කරන්න බෑ. ඔයාලට පුළුවන් මෙතන LKR කියන තැනට මෙහෙම 3200ක් කියලා මම මෙහෙම type කරගන්නවා. 3200ක් කියලා type කරගත්තට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් USDT 10.4281.8ක් වගේ මගේ wallet එකට එනවා. ඔයාලා ඊට පස්සේ පුළුවන් මෙතන තියෙන next කියන උඩ click කරගන්න. අනිවාර්යෙන්ම ඔයාලා Mix එකට හරි Bybit එකට හරි USDT අරගන්නවා නම් USDT 10 ඉඳන් තමයි අරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කලින් වගේම ඔයාලගේ මෙයාලගේ bank details ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතනින් කැමති bank එක select කරගෙන ඊට පස්සේ ඔයාලා ඒකට සල්ලි දාන්න පුළුවන්. සල්ලි දාලා Binance එකේ වගේ මෙහෙම පැය භාගයක් ඇතුළත එහෙම එකක් නැහැ. ඔයාලා සල්ලි දාලා ඔයාලා මේක හරියටම process කරලා හරි details දුන්නා නම් එවෙලෙම අපේ wallet එකට මේ USDT ටික මෙයාලා send කරනවා. මේක automate system එකක් හින්දා තමයි හරිම details ටික දෙන්න ඕනේ වෙන්නේ. ඒ වගේම ඔයාලා CMD machine එකකින් සල්ලි deposit කරනවා නම් ඉස්සෙල්ලා මෙයාව contact කරගෙන ඊට පස්සේ තමයි ඔයාලා මේක කරගෙන යන්න ඕනේ. ඔයාලා කොහොම USDT buy කරත් අනිවාර්යයෙන්ම click to cash කියන promo code එක use කරන්න. ඔයාලා එහෙම මගේ promo code එක දැම්මොත් තමයි ඉස්සරහදී මගේ promo code එකට එක bonus දෙනකොට ඔයාලටත් ඒවා claim කරගන්න පුළුවන් වෙන්නේ. මම මෙහෙම සම්පත් bank කෙනෙකුට select කරගෙන ඊට පස්සේ මම ආපහු මේ details ටික පුරව ගන්නවා. ඔයාලා අනිවාර්යයෙන්ම name කියන තැන ඔයාලා full name එක දීලා ඊට පස්සේ අනිවාර්යයෙන්ම අපේ promo code එක මේ පෙන්න විදිහට type කරගන්න. එහෙම හරිම details ටික type කරගෙන ඊට පස්සේ ඒකත් verify කරගෙන ඊට පස්සේ මම මේකට දාපු සල්ලි ඒකේ මේ receipt එක මම මෙතන යටින් upload කරගන්නවා. upload කරගෙන ඊට පස්සේ මම මෙතන යට තියෙන next කියන උඩ click කරගන්නවා. next කියන උඩ click කරගත්තාට පස්සේ ඔයාලට මෙතෙන් බලා ගන්න පුළුවන් අර කලින් මම කිව්ව විදිහට සම්පූර්ණ details ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනින් මේකත් verify කරගන්නවා. verify කරගත්තට පස්සේ ඔයාලට මෙතෙන් බලා ගන්න පුළුවන් මෙහෙම හරියටම order එක complete වුණා කියලා මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙහෙම PDF එකකුත් download වෙනවා. මම දැන් මෙහෙම මේ PDF එකත් open කරනවා. PDF එක open කරාට පස්සේ අපේ නමයි exchange එකයි ඒ වගේම contract address එකයි අපි සල්ලි දාපු bank account එකයි අපේ NIC එකයි birth එකයි වගේ මෙහෙම ගොඩක් details ටික බලා ගන්න පුළුවන්. මම දැන් මගේ Bybit එකට ගිහිල්ලා පෙන්නන්නම් මෙහෙම USDT ටික ඇවිල්ලා තියෙනවාද කියලා. Bybit එකේ පොඩි login ප්‍රශ්නයක් හින්දා මගේ email එකට මම ගිහිල්ලා පෙන්නන්නම් මෙහෙම USDT ඇවිල්ලා තියෙනවා කියලා. ඔයාලා බලා ගන්න පුළුවන් මගේ mail එකට මෙහෙම USDT ඇවිල්ලා කියලා මෙහෙම message එකක් ඇවිල්ලා තියෙනවා. USDT 10.9ක් මගේ Binance account එකට deposit වෙලා තියෙනවා කියලා මෙහෙම බලන්න පුළුවන්. ඒ වගේම deposit වුණ time එකයි සම්පූර්ණ දවසයි ඔක්කොම details ටික ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන්. විනාඩි දෙකක්වත් යන්නත් කලින් අනිවාර්යයෙන්ම ඔයාලගේ මෙහෙම USDT ටික ඔයාලගේ මේ Bybit account එකට අරගන්න පුළුවන්. ඔයාලා මොන exchange එක පාවිච්චි කරත් විනාඩි දෙකක්වත් යන්නත් කලින් අනිවාර්යයෙන්ම ඔයාලගේ Binance එකට මෙහෙම Binance එකට හරි Bybit එකට හරි මේ Mix එකට හරි ඔයාලගේ USDT ටික එනවා. මම දැන් මේ Bybit එක open කරගත්තට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් මගේ දැන් මෙහෙම $10 මගේ wallet එකේ තියෙනවා. ඔයාලා ගාව Bybit account එකට ඔයාලා USDT අරගන්නවා නම් මම මේ පෙන්නපු විදිහට තමයි ඔයාලට Bybit එකට USDT අරගන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා Bybit එකට USDT අරගන්නවා නම් ඔයාලා USDT BP20 wallet address එක විතරක් පාවිච්චි කරන්න. වෙන ඔයාලා wallet address පාවිච්චි කරාට ඔයාලගේ wallet එකට USDT send වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම හරිම contract address එක දීලා තමයි ඔයාලා USDT buy කරන්න ඕනේ. ඔයාලා වෙන contract address එකක් දීලා ඊට පස්සේ ඔයාලගේ wallet එකට සල්ලි එන්නේ නැතුව ඊට පස්සේ මෙයාලව contact කරගත්තට කිසිම වැඩක් වෙන්නේ නැහැ. මෙයාලගේ automate system එකක් හින්දා ඒ address එකට මෙයාලා USDT ටික send කරනවා. ඊට පස්සේ යාළට උනත් ඒක
රිකවර් කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලා කොන්ට්‍රැක්ට් ඇඩ්‍රස් එකක් දෙනකොට හරියට මේක චෙක් කරලා බලලා දෙන්න. ඔයාලට Bybit එකේට USDT දාගන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම Bybit එකට USDT දාගන්නකෙත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද Mixi එකට අපි USDT දාගන්න කියලා. මම මෙහෙම වගේ Mixi wallet එක ඕපන් කරගන්නවා. ඔයාලට මෙහෙම Mixi app එක ඕපන් කරගත්තාම මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මගේ දැන් Mixi account එකේ කිසිම මුදලක් නැති හින්දා තමයි ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම දැන් මෙතන home එකේ තියෙන deposit කියන එක උඩ click කරගන්නවා. deposit කියන එක උඩ click කරගත්තාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් on chain deposit, P2P trading, buy and sell කියලා එකක් ඇවිල්ලා තියෙනවා. අපි select කරගන්න ඕනේ මෙතන තියෙන on chain deposit කියන එක. ඒක උඩ select කරගත්තාම අපි කලින් වගේම මෙහෙම ඔයාලට currency ටික බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන උඩින්ම ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන් USDT කියන එක. ඔයාලා මෙතන තියෙන USDT කියන එක select කරගන්න ඕනේ. ඔයාලා select කරගත්තට පස්සේ ඔයාලගේ මෙහෙම network එක මේ තෝරන්න ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් BNB Smart Chain BP20 කියලා එකක් තියෙනවා. අපි මේ address එක තමයි copy කරගෙන අර website එකට දෙන්න ඕනේ. එහෙම මේ website එකට දුන්නාට පස්සේ තමයි අපේ wallet එකට හරියටම USDT ටික යාලා send කරන්නේ. ඔයාලා මෙතන යටින් බලා ගන්න පුළුවන් Tron, ඒ වගේම තාම මෙහෙම ගොඩක් network බලා ගන්න පුළුවන්. මෙතන උඩම තියෙන BP20 කියන එක ඔයාලා ඉස්සෙල්ලාම click කරගන්න ඕනේ. ඒකට click කරගත්තාම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මගේ දැන් contract address එක මෙහෙම තියෙනවා. මම මෙතනින් මේක ඉස්සෙල්ලාම copy කරගන්නවා. copy කරගෙන ඊට පස්සේ ආපහු මම website එකට ඇවිල්ලා මෙතන තියෙන start exchange කියන එකට ගිහිල්ලා මම මෙතනින් Mixi කියන එක select කරගන්නවා. Mixi කියන එක select කරගත්තාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් දැන් contract address එක paste කරන්න ඇවිල්ලා තියෙනවා. මම මෙතනින් මේක contract address එක paste කරගෙන ඊට පස්සේ මේකත් next කරගන්නවා. next කරගෙන ඊට පස්සේ මම මෙතන LKR amount කියන එකට මෙහෙම 3200ක් කියලා type කරගෙන ඊට පස්සේ ඒකත් next කරගන්නවා. ඊට පස්සේ මම මෙතනින් bank account එක විදිහට ආපහු සම්පත් bank කියන එක select කරගෙන ඊට පස්සේ ඒකත් next කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මම කලින් කිව්වාගේම full name එක, ID එක, gender එක, birthday එක ඔයාලා මෙතනින් select කරගෙන ඒක verify කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ WhatsApp හරි Telegram හරි number එක ඔයාලට මෙතනින් දෙන්නත් පුළුවන්. අනිවාර්යෙන්ම ඔයාලා නම ඉවර වෙලා ඊට පස්සේ අපේ promo code එක වන click to cash කියන එක ඔයාලා අනිවාර්යෙන්ම type කරගන්න. මම දැන් මෙහෙම සල්ලි දාගෙන ඊට පස්සේ ඒක receipt එකත් මම මෙහෙම යටින් upload කරගන්නවා. මෙහෙම details ටික මම හරියටම දීලා මේකත් verify කරගෙන ඊට පස්සේ මගේ මෙහෙම bank එකේ slip එකත් මම මෙතනින් upload කරගන්නවා. upload කරගෙන ඊට පස්සේ මම ඒක next කරගන්නවා. next කරගත්තාම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් අපි දැන් දුන්න details ටික ආපහු මෙතනින් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම මෙයාලගේ term and conditions වලට agree වෙනවා කියලා මම ඊට පස්සේ ඒක next කරගන්නවා. next කියන උඩ click කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් උඩින් මේ message ටිකක් එනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආවට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් හරියට මේකත් complete වුණා කියලා මෙහෙම ඇවිල්ලා තියෙනවා. මම දැන් මගේ Mixi account එකට ගිහිල්ලා පෙන්නන්නම් දැන් USDT ටික ඇවිල්ලා තියෙනවද කියලා. මම මෙහෙම මගේ Mixi account එක open කරගෙන ඊට පස්සේ මෙතන තියෙන wallet කියන එකට යනවා. wallet කියන එක ගියාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් අපි deposit එක වරන කියලා මේ මොඩින් notification එකක් ආවා. මම මේ notification එක උඩ click කරගන්නවා. click කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් දැන් processing වෙන ගමන් තමයි තියෙන්නේ. මම දැන් ආපහු මේක refresh කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේ order එක හරියටම complete වුණා. මම දැන් මෙහෙම wallet කියන එකට ආවට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් මගේ දැන් wallet එකේ මෙහෙම USDT 10.09ක් තියෙනවා. මම හිතනවා ඔයාලට මේ තේරුණා කියලා කොහොමද Mixi wallet එකකට හරියටම USDT buy කරන්න කියලා. ඔයාලා අපේ promo code එක පාවිච්චි කරලා USDT buy කරොත් එහෙම ඉස්සරහදී මෙයාලගේ දෙන offers එකමත් ඔයාලට අනිවාර්යෙන්ම අරගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මේ USDT buy කරන හැම වෙලාවෙම අපේ promo code එක use කරලා buy කරන්න. ඒ වගේම ඔයාලා USDT buy කරගන්න ඕන නම් මට උනත් ඔයාලට USDT buy කරලා දෙන්න පුළුවන්. එහෙම මොකක් හරි ඔයාලට USDT buy කරගන්න ඕන නම් මට උනත් message එකක් දාලා ඔයාලට එහෙම USDT buy කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ website එකේ USDT buy කරගන්න පුළුවන් වෙන්නේ උදේ 8 ඉඳන් රෑ 11 වෙනකන් විතරයි. මම හිතනවා ඔයාලට තේරුණා කියලා කොහොමද Binance එකට, Bybit එකට, Mixi එකට කොහොමද USDT buy කරන්න කියලා. ඔයාලා අනිවාර්යයෙන්ම deposit කරද්දි මොකක් හරි ගැටලුවක් ආවොත් එහෙම මාව හරි එහෙම නැත්නම් මෙයාලා customer service එක හරි contact කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා CDM machine එකකින් සල්ලි දානවා නම් ඔයාලා ඉස්සෙල්ලා මෙයාලව contact කරගෙන ඊට පස්සේ ඔයාලා CDM machine එකකින් සල්ලි දාන්න පුළුවන්. ඔයාලට මොකක් හරි නොතේරුණු දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහාන් comment එකක් දාන්න. අදට වීඩියෝ එක ඉවරයි. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඕල් දාන්න. එතකොට මම මෙහෙම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එන්න ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහාන් comment එකක් දාන්න. තවත් මේ වගේ සුපිරිමනි වීඩියෝ කීප්මන්ටම හමු වෙමු.